මේ කන්දට අපි කියන්නේ මොකද්ද? ඈ? පොරතුරු කන්ද. ප්‍රදේශයට මේ අපේ ගම්මානේ. මේ අපේ ප්‍රදේශය ගඳ ගහන වැඩක් මේක. මහවැල්ල ග්‍රාමයේ පොරතුරු කන්ද කියන මේ කඳු මුදුනට තමයි මම මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතාමත් සුන්දර ප්‍රදේශයක් කල්ගස්වත්ත ප්‍රදේශයේ. ඉතින් ඒ ප්‍රදේශයේ තියෙන මහවැල්ල ප්‍රදේශයේ තියෙන ඒ ස්ථානයේ කාලයක් තිස්සේ කුණු දාලා පරිසරය බොහොම අපවිත්‍ර කරන ස්වභාවයක් තමයි අපිට පේන්නේ. මොකද මේක ලංකාවේ ඇත්තම සුන්දර තැනක්. අපේ සංචාරක ව්‍යාපාරය වුණත් හොඳට කරන්න පුළුවන් ඉහළ කඳු මුදුනක් නේ. මේ කන්ද බැලුවොත් මේ කන්දෙන් එහාට අපිට තව ටිකක් එහාට යනකොට මුහුදත් පේනවා. මේ වටේ තියෙන බොහොම සුන්දර ගම්මානයක්. මේ මිනිස්සු කාටවත් මේ වදයක් වෙලා ජීවත් වෙන මිනිස්සු නෙවෙයි. ඉතින් ඒ මිනිස්සුන්ට වදයක් වෙන්න රාජ්‍ය නිලධාරි හරි යම්කිසි දේශපාලන අධිකාරියක් හරි දැන් මේ අවුරුදු කිහිපයක ඉඳලා මේ ස්ථානය ඔබලට පේනවා ඇති කුණු දාලා දැන් මේ වෙලාවටත් කුණු කන්ද මේ ගිනි තියලා තියෙනවා. බලධාරීන් කල යුත්තේ මෙවැනි දේවල්ද? මොකද අපි දන්න දේවල් තමයි කඳු මුදුනක පන්සලක් එහෙම නැත්නම් මොකක් හරි රටට ආයෝජනයක් වෙන දෙයක් සංවිධානය කරොත් එහෙම නැත්නම් ඒකට ආයෝජනය කරොත් ඒකෙන් අපේ රටට ලොකු ආයෝජනයක් වෙනවා. මිනිස්සුන්ට ආදායම් මාර්ගයක් වෙනවා. හැබැයි පරිසරයේ සමතුලිතතාවයට කිසිම හානියක් වෙන්නේ නැහැ. හැබැයි මෙවැනි ක්‍රියාමාර්ග තුලින් පරිසර පද්ධතිය සම්පූර්ණයෙන් විනාශ වෙනවා. මොකද ප්‍රදේශයේ ජනතාව පානීය ජල අවස්ථාවය සපුරගන්නේ තමන්ගේ ලිං වලින්. ඉතින් ඒවට මේ අපිරිසුදු ද්‍රව්‍ය මිශ්‍ර වීමෙන් දවසක වකුගඩු රෝගීන් මේ ප්‍රදේශයේ වාර්තා වෙන්න පුළුවන්. මොකද භූගත ජලයට තමයි මේ අපද්‍රව්‍ය බැහැර වෙන්නේ අන්තිමට. මොකද ඉහළින් එන වර්ෂාපතනයත් එක්ක ඉතින් භූගත ජලයට අපද්‍රව්‍ය මිශ්‍ර වීමත් මම හිතන්නේ පරිසරයට කරන ලොකුම හානියක්. ඉතින් මේ තත් ඇතනම මෙතන ඉන්න බෑ දුඟද ගමන. ඉතාමත් මේ සංවේදී පරිසරයක් මේක. මොකද අපිට පාසල් තියෙනවා. එතකොට මේ වටේටම නිවාස තියෙනවා. ඉතින් ඒ මිනිසුන්ගේ සෞඛ්‍යයට දැඩි තර්ජනයක් බවට පත් වෙන මේ ස්ථානය පරිසර හිතකාමීන්ගේ අවධානය මම හිතන්නේ යොමු විය යුතුයි. මොකද පරිසර නීති තියෙනවා ලෝකේ. ඉතින් ඒවට මම හිතන්නේ අපේ රටේ නිලධාරී අහුම්කම් දිය යුතුයි. මොකද ඒ සඳහා යම්කිසි ක්‍රමවේදයක් ඇති විය යුතුයි. නැත්නම් මොකද මේ සංවේදී පරිසර කලාප විනාශ කරමින් අර වකුගඩු ඒකක වැඩි දියුණු කරන්න අවශ්‍ය වෙන්නේ මෙවැනි දේවල් කරන්නේ නැත්තම්. මොකද මිනිසුන්ගේ සෞඛ්‍යයට දැඩි තර්ජනයක් වෙන මේ ස්ථාන ක්‍රමවත් වැඩපිළිවෙලකට යා යුතුයි. නැත්තම් එය අනාගතයේ ලොකු ප්‍රශ්නයක් වෙනවා. අදාළ බලධාරීන් දැනුවත් කරන්න කටයුතු කරයි. මොකද මට හිතුනේ මේක මම කාලයක් එනකොට ගෙදර නිවසට එනකොට ඇවිල්ලා බලනකොට මොකද ගෙවල් වල දැඩි ලෙස මැස්සෝ ඉන්නවා. ඉතින් මේ කෑමවත් කන්න බැරි තත්ත්වයක් තියෙනවා. අපි මොකද පොඩි කාලේ තිබුණේ නැහැ මේ තැන්වල. ඉතින් ඒ හින්දා තමයි අද මට මේ වීඩියෝ එක කරන්න හිතුනේ. ඉතින් මම හිතන්නේ රටේ ජනතාවගේ ඇස්සැරේ මොකද පාලකයෝ වේවා නිලධාරී වේවා මීට වැඩිය සංවේදීව පරිසරයත් එක්ක හිතකාමී වැඩ කටයුතු කරන්න ලෝක තියෙන පරිසර නීතිත් එක්ක ඒකාබද්ධව යම්කිසි ඒකට අනුගතව වැඩ කරන්න